සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භූමියේ අද දින ප්‍රදේශවාසීන් රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා දැවැන්ත ශ්‍රමදානය කරලා පිරිසිදු කිරීම කටයුතු කරා. ඇත්තටම මේක පොදු ස්ථානයක් වශයෙන් මේ නගරය අලංකරණය කරන සඳහා තියෙන ඇත්තටම වන භූමි කොටස තමයි මේක. ඉතින් ඒ නිසා අපි ප්‍රදේශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බස්වල ඉඳලා පාරේ යන අය ප්ලාස්ටික් බෝතල් පොලිතීන් මේවා විසි කරන්නේ නැතුව ඇත්තටම අපේ නගරයේ පිරිසිදුව තබාගෙන ඩෙන්ගු වලින් තොර කලාපයක් කිරීමට අපි සහයෝගය ලබා දෙමු කියලා ඉල්ලා සිටිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන් වශයෙන් අද අපේ සහයෝගය මේකට ලබා දීලා තියෙනවා. එතකොට මේ කරපු කැලිකසල වලින් වැඩි තිබුණේ මොනවද? වැඩි තිබුණේ මොනවද? මේ කැලිකසල වලින් වැඩියෙන්ම තියෙන්නේ පොලිතීන්, ප්ලාස්ටික් බෝතල්, විදුලි බෝතල්, shopping malu, එතකොට බියර් ටින්, බීම බෝතල් ආදිය, කිරි පැකට් ආදිය තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් ඒවා පරිහරණය කිරීමේදී ඇත්තටම මඟ දෙපස නොදමා ඒවා නැවත ගෙවල් වලට මරගෙන ගිහිල්ලා විනාශ කරන්න කියන ඉල්ලීම තමයි මේ වෙලාවේ කරන්නේ. එතකොට අද මේ කොච්චර ප්‍රමාණයක් ගෝණි වලින් කිව්වොත් ගෝණි වලින් 250 ගෝණි 250කට අධික ප්‍රමාණයක් අද එකතු කරලා තියෙනවා.